Royalan Enterprises. අයිබෝවන් රොයෝලන් එන්ටර්ප්‍රයිසස් YouTube channel එකට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු හැමෝම පාවිච්චි කරන Suzuki Every van එක ගැන. Suzuki Every van එක ගත්තාම මේකේ models කීපයක් තියෙනවා. models වගේම මේකේ අලුත් option ටිකකුත් ඇවිල්ලා තියෙනවා. අපි ඒ ටිකත් පිළිවෙලට සාකච්ඡා කරගෙන යමු. හැමෝම මේ වගේ Suzuki Every වාහන දැනටත් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මොඩල් එක ගත්තාම මේක අපි ඉම්පෝර්ට් නතර කරේ ඇවිල්ලා 2019 විතර. නමුත් 2019 ඉඳලා දැන් වෙනකොට 2000 අපි 25 ඉන්නේ. එතකොට 23 විතර වෑන් තමයි අපි ගේන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් මේ වගේ මොඩල්ස් වල ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. මොකද එකම chassis code එකෙන් තමයි වාහන නම් එන්නේ. නමුත් ඇතුළාන්තයේ සහ එළියේ චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් සාමාන්‍යයෙන් දල වශයෙන් බලාගෙන යමු. හරි. අපි බලමු සාමාන්‍යයෙන් Suzuki Every van එක ජපානයේ ලංකාවට ගේද්දී කොච්චර විතර මිලක් අපිට වියදම් වෙනවද, මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා අපි එකින් එක බලමු. Suzuki Every වඩාත් අපිට ළඟ, ඒ කියන්නේ අවුරුදු ළඟම වාහන තමයි මේ පාර ගෙන්නන්න දීලා තියෙන්නේ. මම මෙතනින් 2023 ඉඳලා 25 විතර වෙනකම් වාහන විතරක් තමයි සිලෙක්ට් කරගන්නේ. DA17V කියන chassis code එකෙන් තමයි මේ වාහන තියෙන්නේ. ඒක ඔකට්ටිය දන්නවා. නමුත් DA17 chassis code එක 23 24 25 විතරක් නෙමෙයි, 2016 17 ඒ වගේ දිගටම ආපු chassis code එක. එතකොට හැබැයි මේකේ සුළු වෙනසක් වෙලා තියෙනවා. දැන් DA17 එකේ ගත්තාම ගොඩක් 2016 15 16 17 වගේ ආවේ ටිප්ටොනික් ගියර් සිස්ටම් එක. නමුත් දැන් 2023 වගේ එනකොට අපිට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ ඔටෝ ගියර් මාදිලියේ වාහන තමයි විශාල වශයෙන් ඔප්ෂන් එකට වැටෙන්නේ. නමුත් ඉඳලා හිටලා ටිප්ටොනික් වාහනත් වැටෙන්නේ නැති නෙමෙයි, වැටෙනවා. නමුත් බහුතරය වැටලා තියෙන්නේ ඔටෝමැටික් වාහන. එතකොට මේකේ අපි පළවෙනි ග්‍රේඩ් එකේ ඉඳලා ගියොත් සාමාන්‍යයෙන් අපි බේස් ග්‍රේඩ් එක, එහෙම නැත්නම් Suzuki Every van එක මූලික ග්‍රේඩ් එක විදිහට හඳුන්වන්නේ PA කියන මොඩල් එක. මෙහිදී සාමාන්‍යයෙන් PA කියන මොඩල් එකේ පවර් ෂටර්ස් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඔටෝ ගියර් පද්ධතිය තියෙනවා. එතකොට මේකේ මිල ගණන් අපි බලමු කොච්චර විතර වෙයිද කියලා. සාමාන්‍යයෙන් PA කියන මොඩල් එකේ වාහනයක් ජපානයේ උදාහරණයක් විදිහට අපිට කොළ 90කට 91කට වගේ විකිණිලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ලංකාවට කොළ 90ක් විතර වෙන වාහනයක් ගෙනාවොත් සාමාන්‍යයෙන් 63,50,000ක වගේ කොස්ට් එකක් දැන් වෙනකොට අපිට දරන්නට වෙනවා මේ PA කියන මොඩල් එකේ Suzuki Every van එකක් ගේනවා. හරි, අපි ඊළඟට බලමු මොකක්ද ඊළඟ ග්‍රේඩ් එක අපි ගන්න PC කියන මොඩල් එක. PC කියන මොඩල් එක පවර් ෂටර්ස් තියෙන වාහනේ. එතකොට PC මොඩල් එකක් අපි මෙතනින් තෝරලා ගත්තොත් PC කියන මොඩල් එක අපි බලමු. 2024 PC එකක් තමයි අපි බලන්න යන්නේ. අපි මේක ඕපන් කරලා බලන්න ගත්තොත් PC එකේදී මේක ඔක්ෂන් ග්‍රේඩ් 5 වාහනයක්. ඔක්ෂන් ග්‍රේඩ් almost brand new කියන කැටගරි එකේ ආපු වාහනයක්, S ග්‍රේඩ් එක. එතකොට මේකේ ඉදිරිපස පෙනුම මේ වගේ තමයි තියෙන්නේ. ඔටෝ ගියර් PC එකේ මේකේ පවර් ෂටර් වලට අමතරව පවර් මිරර්සුත් ඇවිල්ලා තියෙනවා. PC කියන ග්‍රේඩ් එක යටතේ තමයි මේක අපිට දීලා තියෙන්නේ. එතකොට මේ වගේ වාහනයක් සාමාන්‍යයෙන් ජපානයේ වෙන මිලත් එක්ක අපි ගත්තොත් ජපානයේ මේක විකිණලා තියෙන්නේ 116ක වගේ මිලකට. මේක සාමාන්‍යයෙන් මේ වාහනේ ගත්තොත් නම් 69ක් වගේ කොස්ට් වෙනවා. නමුත් PC එකක් මීට වඩා අඩුවට ගන්න පුළුවන්. මේක almost brand new වාහනයක් නිසා මිල වැඩි. නමුත් option grade 4 හෝ 5 එහෙම නැත්නම් ඊටත් වඩා අඩු වගේකට යනවා නම් අපිට සාමාන්‍යයෙන් මේක කොස්ට් එක නවත්ත ගන්න පුළුවන් වෙයි 65ක් 64ක් 65ක් වගේ අතර
මුදලකට කොස්ට් එක නවත්ත ගන්න පුළුවන් වෙයි. හරි අපි ඊළඟට බලමු ඊළඟ ග්‍රේඩ් එක විදිහට අපි PC එක අතැරලා අපි යමු PA ලිමිටඩ් කියන වාහනයට. එතකොට ඒකෙත් PA ලිමිටඩ් වාහනයක් මේකෙත් ඔප්ෂන්ස් විදිහට power shutters power window ඒ ටිකම දීලා තියෙනවා. මේක ඔප්ෂන් ග්‍රේඩ් 4.5 වාහනයක්. 4.5 වාහනේ මේක යෙන් 9,40,000කට තමයි විකිණිලා තියෙන්නේ. යෙන් 9,40,000ක් කියන්නේ අපි බලමු කොළ 94ක් වගේ ඉන්නේ. එතකොට මේක 65ක් විතර කොස්ට් වෙනවා. ඊළඟට අපි බලමු සාමාන්‍යයෙන් ජොයින් වාහනයක්. ජොයින් කියලා කියන්නේ Suzuki Every මොඩල් එකේ highest option වෙන වාහනේ. ජොයින් full join සහ semi join කියලා කැටගරි දෙකකට බෙදෙනවා. ටර්බෝ තියෙන එක සහ ටර්බෝ නැති මොඩල් එක විදිහට. එතකොට ටර්බෝ එකක් ගත්තාම මේකේ ඩියුටිය පොඩ්ඩක් වැඩි වෙනවා නන් ටර්බෝ එකට වඩා. සාමාන්‍ය අපි ජොයින් කියන කැටගරි එකේ normally වාහනේ cost එක කීයක් විතර වෙයිද කියලා බලමු. ජොයින් කියන වාහනයක් ජොයින් වාහනේම මේ මම ඕපන් කරේ නම් 4 wheel drive තියෙන වාහනයක්. මේක almost brand new කියන condition එකෙන් ආපු වාහනයක්. S grade එක තියෙන්නේ. එතකොට වාහනේ නම් කිලෝමීටර් බොහොම අඩු ගාණක් දුවලා තියෙන කිලෝමීටර් 2000ක් වාගේ. එතකොට 20යි 24 තමයි මේකේ made year එක විදිහට සඳහන් කරලා තියෙන්නේ. ජොයින් එකක් කියපුවාම කට්ටිය දන්නවා මේකේ turbo කතන්දරයක් නම් සඳහන් කරලා නැහැ. ජොයින් එකේ ඔප්ෂන් විදිහට තියෙන්නේ අපිට ඒකේ ඉස්සරහා power shutters තියෙනවා, පිටිපස්සා power shutters තියෙනවා. ඊට පස්සේ bucket seat කියලා කියනවා අපිට ඒ seat set එකට. බලමු අපි seat වල view එක මෙතන බලන්න තියෙනවද කියලා. මෙන්න මේ වගේ ආකාරයෙන් තමයි ජොයින් එකේ seat set එක තියෙන්නේ. අපිට මේක forward in කරන්නත් පුළුවන්. ඉස්සරහට මේකේ හොඳටම සඳහන් වෙනවා මෙතන පේනවා power shutter එක පිටිපස්සට දීලා තියෙනවා. එතකොට මේක පිටිපස්සටම seat එකක් එන්නේ නැහැ. ගොඩක් අය ලංකාවේ මම දැකලා තියෙනවා මේකට පිටිපස්සටත් seat එකක් යොදනවා. නමුත් මේක ජපානයෙන් එද්දී seating capacity එක විදිහට ඉස්සරහ සහ පිටිපස්ස පමණයි සඳහන් වෙන්නේ. අපිට අවශ්‍ය නම් මෙහෙදි seat එකක් යොදා ගන්න පුළුවන්. නමුත් ඒක ලීගලි ක්‍රමවේදයක් නෙවෙයි කියලා කියන්න පුළුවන්. හරි ඒක එතකොට සාමාන්‍යයෙන් මේක විකිණිලා තියෙන්නේ යෙන් 13,33,000කට. අපි බලමු 133ක් වගේ මිලක් මේක ගිහිල්ලා තිබ්බොත් කොච්චර වගේ මිලකට යනවද කියලා. මේක 4 wheel එකක් නිසා එතන ඩියුටි වල පොඩි කැල්කියුලේෂන් එකේ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 67,85,000කට වගේ මේක කොස්ට් වෙනවා. ඉතින් මේ ප්‍රතිශතයන් කොස්ට් එක පමණයි සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට මෙවැනි වාහනයක් ගෙනාවොත් ඔය මිලට දෙන්න බැරි වෙයි. මොකද එයා මුදල් යොදවලා ගේන නිසා අඩුම ගානේ මෙයා යොදන මුදලට percentage එකක් විදිහට ලාභාංශයක් විදිහට යම් මුදලක් ගන්න අවශ්‍ය වෙනවා. එහිදී ඔබට මම කියපු මිල ගණන් නැවත නැවත වෙනස් වෙන්නට ඉඩ තියෙනවා. අනිත් එක මේක වෙන්දේසියක්. මේ වෙන්දේසියේදී විවිධ වාහන වැටෙනවා. ඉතින් දල තක්සේරුවක් පමණයි මෙතනින් ලබා දෙන්න පුළුවන්. විවිධ මිල ගණන් යටතේ ලංකාවේ වාහන වර්ගීකරණය වෙලා එකම ජාතියේ වාහන කීපයක් එකම මිලට විකිණෙන්නේ. හේතුව ඒ වාහන අපි මිලදී ගන්නා ආකාරයත් එක්ක. සමහර වාහන තියෙනවා ඉතාමත් හොඳ තත්ත්වයේවා. සමහර වෙලාවට ඇක්සිඩන්ට් වාහන තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වාහනයක් අපිට පුළුවන් අඩු මිලට ජපානයේ මිලදී ගන්න. තමන්ගේ අතේ තියෙන මිලට මම හිතනවා හොඳ වාහනයක් ගන්න නම් මේ ක්‍රමවේදය ඉතාමත් සුදුසුයි. ඔබට බලන්න පුළුවන් වාහනයක් ජපානයෙන්ම කොයි විදිහට තියෙන්නේ ඒ වාහනේ ලංකාවට ගෙනත් දෙන්න කියලා ගෙනත් දෙන කෙනාට කිව්වොත් මම හිතනවා වාහනයක් ගන්න ඉතාමත් පහසු වෙයි ඔබට. වීඩියෝ එක බලලා ඔය කට්ටිය යම් අවබෝධයක් ගන්න ඇති කියලා හිතනවා මේ Suzuki Every වාහනය පිළිබඳව. මේකේ තියෙන ග්‍රේඩ්ස් මොනවද? එතකොට ලංකාවට මොන වගේ මිලක් කොස්ට් වෙනවද කියලා යම් අවබෝධයක් ගන්න ඇති. ඉතින් ඒ වගේම මෙවැනි වීඩියෝ තවත් අපි ඉස්සරහට දානවා. ඉතින් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බාර් එකේ
තියෙනවා අපේ සෝෂල් මීඩියා ලින්ක් ටික ඒ ටික ෆලෝ කරන්න ඒ වගේම YouTube channel එකත් subscribe කරන්න ඔබට තවත් අලුත් වීඩියෝ ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඉතින් හොඳ දවසක් අලුත් දවසක් ඔබට උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මේ වීඩියෝ එක නවත්තනවා